හොඳයි අයිබෝන් ළමයි රිවිෂන් පන්තිය ගැන පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. රිවිෂන් පන්තිය අපි බ්‍රහස්පතින්දා උදේ 7:00ට සුධර්මාරාම ආයතනයේ තියෙනවා මහනුවර සුධර්මාරාමයේදී. ඒ වගේම සඳුදා උදේ අපි පේපර් ක්ලාස් එක කරනවා උදේ 7:00 ඉඳන්. ඒ වගේම තමයි ආයෙ මතක් කරන්න ඕන ඔන්ලයින් ක්ලාස් එක. ඔන්ලයින් ක්ලාස් එකත් අපි පටන් ගන්නවා. ඔන්ලයින් ජොයින් වෙන අය පහළ ලින්ක් එක අපි දාලා තියෙනවා. ඒකෙන් ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ තීරි පන්ති ගත්තොත් 2027 තීරි පන්ති දෙකක් යනවා. ඒ ඉරිදා උදේ 7:00ට වගේම සෙනසුරාදා හවස 1 ඉඳන් 5 වෙනකම්. ඒ වගේම ඉරිදා හවස 1 ඉඳන් 5 වෙනකම් පන්තියක් යනවා. සියලු විස්තර පහළ ලියලා ලින්ක් එකෙන් ගන්න පුළුවන්. හරි. අපි ප්‍රශ්නෙට එමු. මම කතා කරන්න යන්නේ ළමයිට වෙලාව මදි වෙච්ච නිසා. සමහර ළමයිට පැටලුණු නිසා මේ කරන්න බැරි වෙච්ච 29 වෙනි KSP ප්‍රශ්නය. 29 වෙනි KSP නෙමෙයි මේක KP ප්‍රශ්නය. හරි. 29. ඕකේ. හරිම ලේසි ප්‍රශ්නයක් පුතේ. හරි. ඒක තමයි වෙලාව ඉතුරු කරගන්න මේ සැරේ පේපර් එකේ ඉතින් අර සමහර ප්‍රශ්න තියෙනවා දිගු වැඩි කියන්නේ අර කරුණු දෙක තුනක් අහන ඒවා එක ප්‍රශ්නය ඇතුලේ තියෙනවා. අපි සාමාන්‍ය වෙනදා පේපර් එකේ ප්‍රශ්න දෙකක් විතර අහන ප්‍රශ්න එක ප්‍රශ්නයක් ඇතුලේ දාලා තියෙනවා. ඉතින් 29 වෙනි ප්‍රශ්නයට යන් ඒක තමයි මම කිව්වේ මේ පේපර් එකක් හොඳ පේපර් එකක්. ඒක නරක පේපරයක් කියන්න බෑ. ළමයි හොඳ ලකුණු තියෙනවා. ළමයි 40න් එහා මගේ දැන් සෑහෙන ප්‍රමාණයක් ඒවා 40න් එහා ඉන්නවා. ෆ්‍රෙෂ් අය ළමයි. හරි සතුටුයි. සමහර ළමයි ලකුණු 40න් එහා යන්න තිබිලා අඩු වෙච්ච කතාවක් කිව්වා. මොකද ටයිමින් ප්‍රශ්නයක් කියලා. ඒක තමයි පුතේ මම පේපර් ක්ලාස් වලදී නිතරම කියලා තියෙනවා. මගේ පේපර්ස් කරද්දී මම කිව්වා මේ වගේ පේපරයක් දවසක එන්න පුළුවන්. මොකද මම ගොඩක් ගණන් ළමයිත් එක්ක ගණන් හදවන්න දීලා තියෙනවා. මොකද 30 50 ප්‍රශ්න කොහොමත් අපි ගණන් හදන්නේ නැති ප්‍රශ්න ටිකනේ. ඕක ඉතින් තර්ක කරන ටිකනේ. අතන 130 ප්‍රශ්න ටිකක් ගණන් ටිකක් දෙන දවසක ඔයාලට වෙලාව මදි වෙයි කියන එක මම ළමයිට නිතරම කියලා තිබ්බ දෙයක්. හොඳයි. අපි 29ට යන් 29 තියෙන්නේ AB gas ධන CD2 solid එක ප්‍රත්‍යාවර්තයි AB gas AD gas ධන BD gas ධන C solid. එතන මේක වැදගත් gas solid කියන ඒවා හරි. හොඳයි. දැන් මේකේ AB වලින් 100ට 5ක් AD බවට පත් වුණා කියලා කියනවා. ඕක ළමයි සමහර ළමයි තේරුම් ගන්න ඉතින් හරි වැරදි. මේකෙන් 100ට 5ක් වුණා කියන්නේ මේක එන්නම් මේකෙන් හැදිච්ච ගාන තමයි 100ට 5. එහෙම ගන්නවා. ඕක වැරදෙන්නේ නැහැ. හරියට 2012 රචනා ප්‍රශ්නේ කරලා තියෙනවා නම් ඔන්න මාක් කරගන්න 2012 5 ප්‍රශ්නේ කරන්න. ඔන්න උතනදී ළමයි වරද්දනවා මම දැකලා තියෙනවා. ළමයි මෙතන n කියලා අරන් මෙතනින් 100ට 5ක් මෙන්න b බවට පත් වුණා කියලා ගන්න. ඒක වැරදි. n වලින් 100ට 5ක් පත් වුණා කියන්නේ මෙතනින් කැඩෙන ගාන. හරි. හොඳයි. මම මෙහෙම කරන්නම්. මේකේ ආරම්භක මවුල ගාන n කියලා ගන්නවා. n වලින් 100ට 5ක් යනවා. 100ට 5ක් යනවා කියන්නේ මෙයා ඉතිරි වෙනවා 195ක්. 195යි n ඉතිරි වෙනවා. මෙයා හැදෙනවා 5යි n ගියා කියන්නේ මෙයා හැදෙන ගානත් හැබැයි අවුලක් නැහැ. මොකද 5යි n බෙදී මොකද එකට එන්නේ තියෙන්නේ අවුලක් නැහැ ඒක ලොකු. 5යි n බෙදීම 100 මේකෙත් 5යි n බෙදීම 100. හරි 5යි n බෙදීම 100. එලාවට ස්ටොයිකියෝමිතිය වෙනස් නැහැ. එකට එකමයි තියෙන්නේ. එහෙනම් එහෙම ඇදුවොත් එන උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. හරි 5යි n බෙදීම 100. එතන මෙතන එනවා 5යි n බෙදීම 100. එතන එනවා 5යි n බෙදීම 100. හරි හොඳයි 100ට 5ක් AD බවට පත් වුණාලු. එහෙනම් මෙතනින් යන ගමන මේ ගාන. ඒතර ඉතුරු වෙන ගාන මේක. ඒතර මේක මේ විදිහට එනවා. හරි. දැන් අහන්නේ පද්ධතියේ මුළු පීඩනය 10 ATM දීලා KP අගය තමයි අහන්නේ. ඒතර මම KP වලට අදාළ සමීකරණ විදිහට ලියන් ඉන්නම්. KP සමානයි PAD PBD බෙදීම PAB වෙනවා. හරි? ඔක තමයි KP වලට අදාළ වෙන්නේ. හරි? හොඳයි. KP වලට අදාළ වෙන්නේ ඔක. හරි? ඕකේ. එතකොට දැන් බලමු මෙතන. අපිට මුළු මවුල ගණක් ගන්න පුළුවන් 95යි 100යි 105යි. හරි? මුළු මවුල ගණක් ගන්න පුළුවන් 95යි හරිනේ 100ට 5ක් ගින් තියෙනවා. හරිනේ ගත්තා. හරි. ඕකේ. එතකොට මෙතන එනවා 95යි 100යි 105යි. හරි? 105න් 95ක් මෙයා
අනිත් එක මෙයා අනිත් එක මෙයා. ඕකේ. දැන් හරි. දැන් ගමු එනවා. කැපෙනේවත් තියෙනවා හැබැයිනේ. කමන්නේ. අපි අන්තිමේට කපන වැඩ කරමු. හොඳයි. අපි ගමු පුතේ AD වල පීඩනය. AD වල පීඩනය. එත ගත්තොත් එන්නේ 5න් බෙදීම 100 මුළු මවුල ගානෙන් බෙදන්න ඕන කීයද? 95යි 100යි 105යිනේ. 105න් බෙදීම 100 මුළු පීඩනයෙන් වැඩි කරන්න ඕන. 10න් වැඩි කරනවා. හරි 10යි ATM වලින් වැඩි කරනවා. ඒ මොකද්ද කරේ? මවුල භාගය වැඩි කරා මුළු පීඩනයෙන්. එතකොට එනවා ආංශික පීඩනය. එතකොට මෙතන එන්නේ 5 බෙදීම 105ක් කියන්නේ 21යි. 10 බෙදීම 21යි. ඔක බෙදන්න නැතුව තියාගමු. 10 බෙදීම 21යි. ඉතින් මේක පීඩනයත් ඒ ගානටම සමානයිනේ. එහෙනම් PBD සමානයි ඒකත් 10 බෙදීම 21ම තමයි. 10 බෙදීම 21ම තමයි. හැබැයි PAB සමාන වෙනවා. PAB සමාන වෙනවා. ඒක එනවා 95. 95යි n බෙදීම 95යි n බෙදීම 100 බෙදීම 105යි n බෙදීම 100. මේකට මේක කැපෙනවා මේකට මේක කැපෙනවා. 95යි 105යි බෙදන්න ඕන. ඕකේ. 5න් බෙදුවොත් මෙතන 21ක් එනවා. මෙතන බෙදුනොත් එනවා 19ක්. ඕකේ 19ක් එනවා. හරි. හොඳයි. දැන් අපි මේක මෙතනට ආදේශ කරන්න ඕන. එතකොට එන්නේ උඩට එනවා 10 බෙදීම 21 වාරයක් 10 බෙදීම 21 බෙදන්න එනවා 19 බෙදීම 21. ඒතර 21ට 21 කැපුණාම මෙතන 10න් වැඩි වෙන්න ඕන. මුළු පීඩනයෙන් වැඩි වෙලා නැහැ. 10න් වැඩි වෙන්න ඕන. 10ට 10ක් කැපෙනවා. එතකොට එන්නේ 10 බෙදීම 19 වාරයක් 21. හරි ලේසි උත්තරයක් එනවා. හරි. ඔය තමයි නේ උත්තරය. හරි. පැහැදිලි ඇති. එහෙනම් පිළිතුර 2. පිළිතුර 2. හරි ලේසි. විනාඩි 2ක් 3ක් වගේ ඇතුළත හදන්න හැකියි. හරි. විනාඩි 2කින් වගේ හදන්න පුළුවන් නේ. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්න ටිකක් බලමු. හරි. ඊළඟ වීඩියෝ එකේ. හරි.